ඔය දැන් අනුග්‍රහයක් මේ පාරට නෑ ගොඩක් වෙලාවට. අනුග්‍රහයක් නෑ. දෝනි ලෙෆ්ට්. ආතල් ගන්න එපා. ඔයා බලන්න එපා. අඩේ කවුද? මගේ හෙල්මට් එක අන්තිමයි ඈ. ගල වැටෙන හින්දා. ගර්ල් එක අවාරණ එක්කනත් එක මෙයාට. ටූටි පුතා. කොහෙද යන්නේ? නාන කතා කරන හදන ඒවා නාන කතා. අද ඒක ඥාන කතා වුණා. මෙහෙන් තමයි තියෙන්නේ ශ්‍රීපාද පැරණි මාර්ගය කියන්නේ අපි යන්න හදන්නේ මේ මෙහෙන් ගියොත් කිලෝමීටර් 4ක් අපිට ඉස්සෙල්ලාම ගිය හැකි. ඊළඟට මෙහෙන් ගියොත් එහෙම අපිට තනිකර පයින් යන්න තියෙනවා. අපි යන්නේ මේ පැත්තෙන්. මොකද අපිට ඉතින් මේ හැමදේම බලාගෙන යන්න ඕනේ ඉතින් අපි මේ පාරෙන් ගිහිල්ලාම නැති හින්දා අපි යන්න හදන්නේ මේ පැත්තෙන්. මං හිතන්නේ දාඩියයි ගොඩක්. කම්මෙන් ගහම ඉන්නේ දැන් වහේ වුණා. දැන් සිතේකල් පහුනම තියෙන අපිට දාන ශාලාවක්. මේ දාන්නේ ගන්නවා බිස්කට් දාන්නේ. මේ අපි දැන් මෙතන මෙහෙම ත්‍රිපා කරුණා කරන්න හදන්නේ. හැම වගකීමක්ම බෙදා ගන්න ඕනි කියලා අදහසක් තියෙනව නේද? ඒකින්ද දුන්න වගකීමක්. ගල බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි. සමහරුන්ගේ අපිට එනවා රිප්ලයි කවියනවා. ඒත් සමහරුන්ගේ නෑ. වගින්න යන මේ නඩේට සංසරණේ සරණයි. පරිස්සමෙන් යන්න අයියේ. කලින් හම්මුණු දෙන්නේ කී කට්ටිය සිත ගඟුල්දී නතර වුණා. දැන් අපි ඉන්දිකටු පානක් පහු කරලා ආවට පස්සේ තමයි ඔන්න අපිට ඒ කට්ටිය ඉස්සරහ හම්බෙනවා. කැතලික් නේද? එතකොට ඔයාලගේ කොහොමද කියන්නේ මේ සිරිපාදේ? ආදම්ගේ පොත. සිරිපාදේ තියෙන්නේ ආදම්ගේ පතල කියලා ටික. ඔළුවෙන් වනේ මේ ඔළුවට දාලා තියෙන තොප්පිය වැටෙන්නේ නැහැ කියන්නේ. ඉස්සෙල්ලා කියන බෙල්ල වැටෙන්නේ නැහැ. ඒ නරියෙක් හම්බුණා. පොඩ්ඩක් බල්ලෙක් වගේ තිබ්බ. මෑල්ල මල කඳු කරේ. මං හිතන්නේ මේ නම හැදුනේ මෑල්ලක් මල කඳු කරේ. මං හිතන හැටියට දන්නේ නැහැ කියන්නේ. අපි පත්මෙලා 11:55 ඉදී අපි දැන් උඩුමලුවට යනවා. මං හිතන්නේ මේ ඉරසේවිය බලන්න ඔන්න මෙන්න ඉඳලා බලන්න පුළුවන්කම තියෙද්දි පල්ලෙහාට එකම මෝඩියෝ දෙන්න අපි දෙන්න. අපි කරේ ලයිට් කණුවක් යනවා ආයිද ගන්නවා ලයිට් කණුවක් යනවා ආයිද ගන්නවා. අන්තිමට කණු දෙක වගේ ආවා. මේ ඔය ගල්වන් ගෙඩියේ තියෙන කතාවක් ඉස්සර සිරිපා කරුණා කරද්දි අග්ගලා හදලා තියෙනවා කියන්නේ ඔය ගල්වන් ගෙඩිය. ඒ කියන්නේ ගල්වන් ගෙඩියෙන් අග්ගලා හදාගන්නලු සිරිපා කරුණා කරන්නේ. මෙතන මේ මිනිස්සු හරිම අමුතුයි. ගල්වන් ගෙඩියේ මේ කොටලා තියෙන්නේ මේ සාමාන්‍ය මේ අග්ගලා හදන්න ඉස්සරහ ගත්තේ. එහෙනම් දැන් මිනිස්සුන්ට කාසි දාලා. මම කියන්නේ මිනිස්සුන්ගේ තියෙන අමෝලිකා සද්දාව කියන්නේ උන්නෝකට. ගල්වන් ගෙඩිය. මේස්කෙට ගහන එක වදයක්ද? දැන් වෙන විදිහකින් අපිට වර්ණකර පන්සලේ හාමුදුරුවෝ ලොකු විස්තරයක් දුන්නා. ඔය දැන් අනුග්‍රහයක් මේ පාරට නෑ ගොඩක් වෙලාවට. අනුග්‍රහයක් නෑ. ඒක තමයි මෙතන ඉස්සල්ලාම ඕනේ. මොකද ලාවජීකෙන් ඕනේ. ඔව්. සිද්ධාලේ පිටින් මොකක් හරි දෙපත් හොඳයි. ඒ වගේ අනුග්‍රහයක් පුළුවන් කෙනෙක් පුළුවන් නම් හොඳයි. අස්සන ඉස්සරහට අනාගමයේ තව ඉස්සරහට කෝච්චි පාර වැදුනොත් සෙනගයි. මේ අවිස්සාවෙන් කෝච්චි පාර හදන බදුද. ඉතින් ආවුස් කියා සෙනගින්දී 60 වල කෝච්චි නැති හින්දා ගොඩක් අඩුයි මේ පැත්තෙන් බහින්න මේ පැත්තෙන් තමයි බහින්නේ. ඒ කියන්නේ පාරවල් 7ක් තියෙනවා. ඒ කියන්නේ සඳරතන් වලහරා මෙහෙන් බහිනවා. මුක්කුවත්ත පාරේ හැරිලා මෙහෙන් බහිනවා. පරිසරය බලාගෙන යන කට්ටියත් ඉතින් ගොඩක් අර අඩුයි. ඉතින් අර ගොඩක් සෙනග ගියාට පැති තුනින්ම බහින්නේ.
පලාපතර 62ම් බහිනවා මෙහෙනුත් එකක් ඔය යනම සාමාන්‍ය නඩ 3-4ක් මෙහෙ බහිනවා. මේතර ඉක්මනට ලේසි පලාපතර ලේසි පරිවිල්ල ගොඩදස් ගන්න නගින්නවා. ඒත් මම පළවෙනි පාර මේ කොඩුකාරයෙක් ඉදිරි ගියෙත් ඒ පාරෙන්. ඒ පාරෙන් තමයි කොඩු වන්දන්න ගියේ. ඔය බුදුහාමුදුරු වැඩම කරලා තියෙන්නේ ඒ පාර. ලංකාවට ආපෙලාව සමන්දේ හාමුදුරන්ගේ ආරාධනාව. සිරිපතුර ඒතෝල ඊට පස්සේ එතනින් තමයි වැඩම කරලා තියෙන්නේ. එතනින් යනකොට ඉස්සර තිබ්බලු මල්වත්ත. මේ මල්වත්තේ මල් එහෙම නැති වුණා පස්සේ හොයලා බලලලු ඊට පස්සේ වම් පල්ලෙක් දාලා ඊට පස්සේ තමයි මේ දිව්‍යාංගනා හැවිලා මල් එහෙම ගෙනිලා නුව කරලා තියෙන්නේ. සිරිපතුර දාලා එතනින් තමයි මේ රජතුමා ගියා කියන සිරිපතුර සිරිපතුර. එතනින් තමයි මේ ඔගේ හැදිලා තියෙන්නේ. සමන්දේ හාමුදුරන්ගේ පිළිකානුව ඒක තමයි එයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහුවා. ඒක තමයි ඇකේ පල්ලෙහාටත් ඉහළටත් එයාගේ ආරස්සාව තියෙනවා. ඒක තමයි ඔය නීතිමාලාවක් එක්ක මස්මාළු කාලේ යන්න බෑ. ගියොත් යන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනින් එහාට යන්න දෙන්නේ නැහැ. දීලා යන්න බෑ. සිගරට් දීලා එහෙමවත් යන්න දෙන්නේ නැහැ. කරෝල කාලා සාමාන්‍යයට ගණනා කරන්නේ. ඒ අතර මේ ඒ කියන්නේ ප්‍රේ වෙලාම යනවා. සාමාන්‍ය අපි යනවා නම් දවස් දෙකකට අපි යන දවස් බලලා මේ ගොඩක් මේ කට්ටිය ප්‍රේ වෙලා ඉන්නේ. සමහර කට්ටිය ඉතින් අද ගියාම හෙට වෙනකොට ප්‍රේ වෙලා ඉන්න කට්ටිය ඉන්නේ. එහෙම මොකොත් මෙහෙම මේ රස්සිතියක් ඇතුලේ යනවා කියන්නේ කට වරද්ද ගන්න කියන්නේ. කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ පළවෙනි සෝවාන් ඉච්චෙක් කෙනා තමයි. එයාගෙන් තමයි මේකේ එයාගේ අවස්ථාවම තමයි. ඒ කියන්නේ රත්නපුරේ පළවෙනි සෝවාන් වෙලා තියෙන්නේ සුමන සමන් දෙවියෝ. මෙතනින් ඉඳන් බාහිර ගැට ගැහුවා. ඔව්. බාහිර ගැට ගහලා සීතලෝගේ නානවල කහේ දෙහි. ඊට පස්සේ යන්නේ ඉදිකට පාරට නිකන් අදින්නේ නැහැ සුබිරිදි කියලා කට දාලා දුන්නේ. ඊට පස්සේ ආයල කනෝ ගාදෙන පොඩි කාලා ඒකට වන්දනා කරන මුණු ගාලා. අනිත් එක මුණු කාලා. පොඩ්ඩක් ගාලා වන්දනා කරන අනිත් එක සිරිපතුලේ ගිහලා නඩේ ගුරාගේ තුන් තමයි කෙරෙන්නේ. නඩේ ගුරා ගිහිල්ලා සුබිරිදි කියලා දාලා පළවෙනි කෝඩු කට්ටිය වන්දනා කරනවා. ඒ කට්ටිය ගන්ටාර ගහන්නේ එකයි. ඊට පස්සේ ආයේ චෛත්‍ය ඔක්කොම කරලා ආයි බහින පැත්තෙන් තමයි බාහිර නිදහස් වෙන්නේ. පොඩි කට්ටිය තමයි කිරිකෝඩු කියන ලොකු කට්ටිය කියන දඬුකෝඩු. ඒ කියන්නේ පාරවල් හතක් කියන්නේ එකක් වල පලා දැන්නේකට පාරෙන් එකක් තියෙනවා. මැදින් එකක් මුක්කුවත්ත පාර. මුක්කුවත්ත පාර. ඒකක් තියෙනවා මේ සඳකල තැන්න එකක් තියෙනවා වෙනම බස්සියක් තියෙනවා තෙන්ට ගිහින් ඒක කෙලින්ම ඉන්නේ පාර දිගේ. තව එකක් තියෙනවා 60 පැත්තෙන් ගිහින්. 60 පැත්තෙන් තව එකක් තියෙනවා බහකින් තව එකක් වහන්නේ. ඉතින් කිලෝමීටර් 3. වර්ණගල පන්සලේ හාමුදුරු කිව්වා වගේ ඇත්තටම මේකට අනුග්‍රහයක් ලැබෙනවා නම් දීපා දාලේපේක පෙන්ඩෝල් සමහන් වටවලේ වගේ ආයතන වලින් සහයක් ලැබෙනවා නම් ඇත්තටම කුරුවිටේ රත්න පාරහරහා සිරිපා කරන්න එන බැතිමතු ප්‍රමාණය ඇත්තටම වැඩි වෙනවා. ඉතින් ඒක ඇත්තටම වටිනවා. මොකද මේ පාරේ තියෙන දුෂ්කරතාවයත් එක්ක ඇත්තටම මේ වගේ පාරකට අනිවාර්යෙන් ඔයගේ සහයක් ඕනේ, අනුග්‍රහයක් අනිවාර්යෙන් ලැබෙන්නම ඕනෙමයි. කුරුවිටේ රත්නහරහා සිරිපා කරුණා කරන්න එන බැතිමතුන් අඩු වෙන ප්‍රධාන හේතුවක් විදිහට මම නම් තේරෙන්නේ මෙහි තියෙන දුෂ්කරතාවයට එකක් වෙන්න පුළුවන්. ඒ වුණාට මෙහි තියෙන පහසුකම් ගොඩක් අඩුයි. පහසුකම් අඩුයි කියලා කියන්නේ අපි කියමුකෝ ස්ටීබාම් මේ වගේ ගොඩක් අනුග්‍රහය දක්වන ආයතන තියෙන්නේ. සමහන් එක ඊට පස්සේ වගේ තියෙන්නේ කම්මැනි සමහන් වටවල සිද්ධාලේපයක ඒ වගේ අයගෙන් කිසිම සහයෝගයක් කුරුවිටේ රත්න පාරට මම දැක්ක විදිහට ලැබිලා නැහැ. හැබැයි තව එකක් කියන්න ඕනේ. කුරුවිටේ රත්න පාර හරහා ශ්‍රීපාද පත්මය දක්වාම කිසිම টয়ලට් එකකට මම දැක්ක හොඳම දෙයක් කිසිම ගාණක් අය කරේ නැහැ. ඒතර මිනිස්සුන්ගේ තියෙන අමාරු ඇත්තටම මේක ටිකක් අමාරු කාර්යයක්නේ. එතකොට මේ මිනිස්සුන්ගේ තියෙන දුෂ්කරතාවයකින් මුදල් උපයන්න මේ පැත්තේ කට්ටිය පෙළඹිලා නැහැ. හැටන් පාරෙන් මම දැක්ක හැටියට මුල ඉඳන් අගටමයි අග ඉඳන් මුලටමයි අනිවාර්යයෙන්ම කරන්නේ මොකද්ද? හැම දෙයකටම සල්ලි. වෙනකොට මම මේ පාරේ එහෙම දෙයක් දැක්කේ නැහැ කවදාවත්.